ඇත්තටම ඩේරි ෆාමින් අමාරුද? එහෙම ප්‍රශ්නයක් තියෙනව නේද? කවුරු වැද්දෝ අපි කලින් කරා වීඩියෝ එකක් මොඩර්න් ඇග්‍රිකල්චර් ෆාම් එකක් ගැන. අපි අද ඒකේ දෙවෙනි කොටසට ඇවිත් ඉන්නවා. අපි ඒකට මුලින් එනකොට මේකේ ඩෙවලොප් වෙලා තිබ්බේ නැති කොටස් ටිකක් තියෙනවා. ඒ ගොවිපොලේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන අපි අද බලමු කවුරු වැද්දොත් එක්ක. ඇත්තරම මේක මොඩර්න් ෆාම් එකක් කියලා අපි හඳුන්වන්නේ. මේකේ කැපැසිටි එක දැනට තියෙන්නේ දැනට සත්තු 12 ඉන්නේ. එහා පැත්තේ කෑල්ලේ සත්තු තව දාන්න ඉන්නවා 12 දෙනෙක්. මෙතන සත්තු 4 දෙනෙක් ඩ්‍රයි කරලා තියෙනවා. සත්තු 8 දෙනෙක්ගෙන් කිරි ගන්නවා. සාමාන්‍ය ඇවරේජ් එක කිරි ලීටර් 12 වගේ යනවා. සාමාන්‍යයෙන් දිනකට කිරි ලීටර් 110ක් වගේ තමයි මේක කන්ටිනියු කරයි යන්නේ. මේ ඇවිල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රදේශයේ තියෙන ගොවිපලක්. මේකේ සාමාන්‍යයෙන් දවල්ට රස්නේ වැඩි වෙනවා. අපි මේ රස්නේ පාලනය කරන්න ආකාර කීපයක් භාවිතා කරනවා. එකක් තමයි මිස්ටර්ස් දාලා තියෙනවා. දවල්ට සාමාන්‍ය මිස්ටර්ස් පැය භාගේ කඩලා 11 ඉඳන් 3 වෙනකම් වගේ දාලා තියෙනවා. ඊට අමතරව ලොකු ෆෑන් දාලා තියෙනවා. එතකොට මේක ඇතුලේ වෙන්ටිලේෂන් හොඳට වෙන හින්දා සතුන්ට රස්නේ එන්නේ නැහැ. මොඩර්න් ෆාම් එකක් කියන්නේ එක හේතුවක් තමයි මේකේ අපි උෂ්ණත්වය පාලනය කරනවා. ඊට අමතරව මේ සතුන්ට රෙස්ට් කරන ඒරියා එකේදී කාපට් දාලා තියෙනවා. සත්තු එතකොට ආහාර ගන්නවා වතුර බොනවා ඊට අමතරව ඇවිල්ලා රෙස්ට් කරන්නේ මේ ඒරියා එකේ ඉඳන්. එතකොට ඒ කාපට් උඩින් ඉඳන් තමයි රෙස්ට් කරන්නේ. සාමාන්‍යයෙන් අපි කිරි සතුන්ගේ ආහාර සලාකයේ විදිහට තනකොළ එක සතෙක්ට දවසකට කිලෝ 35ක් වගේ වැටෙන්නත්, සයිලේජ් එකෙන් කිලෝ 5ක් වගේ වැටෙන්නත්, ඇවරේජ් එක සාමාන්‍ය සතුන්ගේ බොඩි වෙයිට් එකෙන් 10%ක් විතර වැටෙන්න තනකොළ එන්නේ. ඒකට සාමාන්‍ය එක සතෙක්ට කිලෝ 40ක් වගේ තනකොළ එනවා. ඊට අමතරව සාන්ද්‍ර ආහාර කිරි දෙන සතුන්ට කිලෝ 6ක් වගේ වැටෙනවා දවසකට. අනිජ ග්‍රෑම් 50ක් වගේ මේ සතුන්ට ලබා දෙන ඒ විදිහට තමයි මුන්ගේ ආහාර සැපයීම කරන්නේ. මේ ෆාම් එකේ පැචෝන් හදලා තියෙනවා අක්කර 2ක වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් දිනකට සතුන්ට කිලෝ 300ක් 350ක් වගේ යනවා. 400කට කිට්ටු අපිට ඒ ටික පැචෝන් කොටස් කීපයකට ප්ලොට් හදලා තියෙන. ඒ හින්දා ඒකෙන් සපයා ගන්නවා. ඊට අමතරව අපි අක්කරයක වගේ කොටසක් තියන් ඉන්නවා බඩේරුඟු හදනවා. ඒක සයිලේජ් කරනවා. අපි අර බැරල් තියෙන්නේ ඒ සයිලේජ් අපි හදනවා. අපේ සයිලේජ් ඉවරනොත් අපි පිටින් සයිලේජ් දෙනවා. සාමාන්‍යයෙන් එක සතෙක්ට සයිලේජ් කිලෝ 5ක් වගේ දිනකට එකතු කරලා දෙනවා. අනකො ලබා දීමේදී මේ චොපර් එක තියෙනවා. මේකෙන් චොප් කරලා ඊට පස්සේ සයිලේජ් එක මික්ස් කරලා තමයි සතුන්ට ආහාර ලබා දෙන්නේ. එහෙම නැත්නම් සතු මේ ආහාර සඳහා දක්වන රුචිය අඩුයි. ඒ හින්දා ඌටි කැබලි වලට කපලා මේ මික්ස් කරලා දෙද්දි තමයි සතු ආහාර ගන්න එකක් කැමැත්තෙන්. විශේෂ දෙයක් තමයි සාමාන්‍ය සතුන්ගේ කිරි දෙවීම, ආහාර යෙදීම, සතුන් නෑවීම, ඊට පස්සේ මේ මිස්ටර්ස් දාන එක. මේවා දවසේ නිශ්චිත වේලාවක් තුල සිදු වෙන්න ඕනේ. සාමාන්‍ය මේ ගොවිපලේ කිරි දෙවීම කරන්නේ උදේට දුවන්නේ 7:00ට පටන් ගන්නෙ. හවසට 5:00ට පටන් ගන්න. ඒක අනිවාර්යයෙන්ම ඒ රොටේෂන් එක ගියපුවාම සතුත් ඒකට හුරු වෙනවා. කිරි දෙවීම සිදු කරන යන්ත්‍රානුසාරයෙන් මිල්කින් මැෂින් එකක් තියෙනවා. ඒ මැෂින් එකෙන් තමයි කිරි දවන්නේ. එතකොට මේ මිස්ටර්ස් දාන වෙලාව, ආහාර සැපයීම, ජලය නම් අනිවාර්යෙන් හැම වෙලේම තියෙනවා. ඒවා සාමාන්‍ය රූටින් එකකට යන්න ඕනේ. නිශ්චිත වෙලාවක් තුලදී තමයි ඒක සිද්ධ වෙන්නේ. මේ ගොවිපලේ සාමාන්‍යයෙන් වේදම් විදියට ගත්තාම වැඩ කරන සේවකයන්ට සාමාන්‍යයෙන් ලක්ෂයකට ආසන්න මුදලක් යනවා. ඊට අමතරව කැට කෑමකට සහ khනිජ වලට ලක්ෂයක් යනවා. එතනින් ගත්තාම සේවකයන්ගේ සුබ සාධන සඳහා රුපියල් 50000ක් වගේ යනවා. ඊට අමතරව ගොවිපලේ නඩත්තු කටයුතු ඒ කියන්නේ විදුලි බිල්, ඩීසල් වලට සාමාන්‍යයෙන් මේක උපරිම කොස්ට් එක ලක්ෂ 3න් වගේ තමයි අපි තියාගන්නේ. සාමාන්‍ය මේකේ කිරි ආදායම මාසයකට ලක්ෂ 5මාරක් 6ක් වගේ එනවා. ඉතින් 2මාරක වගේ ලාභයක් තියෙනවා මේ සත්තු 12න්. අපි මේකේ බලාපොරොත්තු වෙන සත්තු 24ක් දාලා දවසකට කිරි ලීටර් 200ක් 220ක් වගේ දෙන්න තමයි මේ ගොවිපල තුලින්. ලංකාවේ හොඳම ඇග්‍රිකල්චර් YouTube channel එක කවුළු වැද්දෝ subscribe කරලා තියාගන්න. අපේ මේකේ ගත්ත පළවෙනි වීඩියෝ එක තියෙනවා description box එකේ. ඒකත් බලන්න කියලා මතක් කරගන්න.